අද වීඩියෝ එකේ මම කියලා දෙන්නේ ස්ක්‍රන්චි එකක් දාන්න ගොතන කොණ්ඩෙට. මේ වගේ හෑර් බෑන්ඩ් එකක් ඕනේ. මේ විදිහේ වූල් ටිකක් ඕනේ. මේ විදිහේ ඉඳි කට්ටක් ඕනේ. පොඩි කතරක් ඕනේ. කටුව මිලිමීටර් 3.5. දැන් කටුව දකුණු අතට හුරු අතට හෑර් බෑන්ඩ් එක අනෙක් අතට නූලත් ඒ අතට ඊට පස්සේ අපි කටුව මේ විදිහට බෑන්ඩ් එක ඇතුලෙන් යවලා රවුම් ඇතුලෙන් නූල මෙහෙම පටලවලා මෙතනින් මෙහෙම ගන්න. අරගෙන ඒක අල්ලගෙන මේ විදිහට චේන් එකක් දාගන්න. එතකොට මේක මේකට සම්බන්ධ වෙනවා. දැන් මේක මේ කොට පැත්ත මෙහෙම අල්ලගෙන දැන් චේන් එකක් දාන්න. නැත්නම් මෙතනින් ගැලවෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මුලින්ම ස්ලිප් නොට් එකක් දාගන්න. කතරේ වගේ හැදුවා. මේක ඇතුලෙන් නූල ගත්තා. මේ විදිහට දාගත්තා. ඊට පස්සේ බෑන්ඩ් එකේ අතට තියාගෙන මේ තුලින් කටුව යවලා මේ ස්ලිප් නොට් එක මේ විදිහට යටින් ගන්න. රවුම් එකට. අරගෙන එතන ඇඟිල්ල තියාගෙන චේන් එක දාගන්න. ඒසි විදිහට. දැන් මේ කොට පැත්ත ගොතන පැත්තට මේ විදිහට අල්ලගෙන මේ විදිහට රවුම් එකකට දාලා මොන පටලවලා ගන්න. කටුවේ ලූප්ස් දෙකයි සිංගල් ක්‍රොෂේ එකක්. මේ විදිහට මුළු රවුම නොපෙනෙන තරමට එක ළඟ සිංගල් ක්‍රොෂේ වලින් ගොතාගෙන එන්න මේ කොට ටික කොට කැල්ලත් අල්ලගෙන ඒකත් අවු වෙන විදිහට ගොතන්න. තව දැන් සිංගල් ක්‍රොෂේ 3ක් ගෙතුවා. කලින් ගොතපු චේන් එකත් එක්ක 4යි. මේ වගේ එකකට සාමාන්‍ය සිංගල් ක්‍රොෂේ 50ක් විතර දැම්මම ඇති. මේ කළු පාට එක පේන්නේ නැති වෙනකන් මේ විදිහට ටිකක් කීපයක් ගෙතුවා. දැන් එහෙම ගොතනකොට ගමන් මේ කොටස වැහෙන විදිහට අතිගාලා ගොතන්න. මේ ඔක්කොම සිංගල් ක්‍රොෂේ ලූප්ස් දෙකයි දෙකම එකපාර රිලීස් කරනවා. රවුම් ඇතුලෙන් කටුව දැම්ම නූල පටලවලා එතනින්ම ගන්නවා. මැජික් රින් එකට ගොතනවා තමයි. දැන් මෙහෙම එනකොට මේ හිඩස් තියනවා නම් අතින් මෙහෙම ඇඩ්ජස්ට් කරලා ටික වහගන්න. මේ විදිහට දිගටම මේ විදිහට ගෙතුවා. දැන් මෙතෙන්ට 25ක් විතර තියෙනවා. මේ වගේ භාගයක් ඒ පැත්තේ ඉන්නේ. එතකොට මේ විදිහට ගොතාගෙන යන්න. මේ ඔක්කොම සිංගල් ක්‍රොෂේ වලින් ගොතලා මේ විදිහට තියෙනවා. මේ විදිහට අතින් පොඩ්ඩක් මෙහෙම පිටිපස්සට කරලා ඇඩ්ජස්ට් කරගන්න. බෑන්ඩ් එකේ පාට දෙතුන් අතරින් නොපෙනෙන විදිහට. නම් මේක ඇඩ්ජස්ට් කරලා මේ පිටිපස්සට තල්ලු කරලා මේ විදිහට ගොතලා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ බෑන්ඩ් එකේ පාට පේන්නේ ළඟ ළඟ සිංගල් ක්‍රොෂේ වලින් ගෙතුවා. දැන් මේ විදිහට අන්තිම එක ගොතනවා. තව එකක් ගොතමු මේ කළු පාට කොටස වැහෙන්න. දැන් මේ පැත්තේ තියෙන අපි මුලින්ම පටන් ගත්ත සිංගල් ක්‍රොෂේ එක. මේ තියෙන ස්ලිප් නොට් එකයි චේන් එකයි දාපු එක. මේ තියෙන්නේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක. ඒක ඇතුළට අපි ස්ලිප් ස්ටිච් එකක් දාලා රවුම් වහනවා. දැන් ඒකට පස්සේ චේන් එකක් දානවා. දැන් එතනටම අපි තව චේන් 4ක් ගොතනවා. ඒ කියන්නේ ඔක්කොම චේන් 5ක් ඕනේ. එකයි මේකක් මුලින් දැම්මා. එකයි දෙකයි 3යි 4යි. කලින් දාපු චේන් එකයි චේන් 5යි. 1 2 3 4 5. 5 කියන්නේ 3ක් යනවා ඩබල් ක්‍රොෂේ එකට දෙකක් එක්ස්ට්‍රා චේන්. දැන් ඒක අපි කරන්නේ උස බැලන්ස් කරගන්න. මුලින්ම අපිට රවුමක් පටන් ගන්නකොට ගෙතුමක් ගොතන්න බැරි නිසා තමයි මේ විදිහට චේන් ගොතන්නේ. ඊට පස්සේ දැන් අපි යනවා මේ යහ පැත්තේ තියෙන කලින් රවුම ඊළඟ සිංගල් ක්‍රොෂේ එකට. එතනට අපි ඩබල් ක්‍රොෂේ එකක් දානවා. කටුව වටේ නූල එකපාරයි
සිංගල් ක්‍රොෂේ එක ඇතුළට දැම්මා. නූල පැටලෙව්වා. එළියට ගත්තා. කට උඩ ලූප්ස් 3යි. එකක් රිලීස් කළා. දෙකක් රිලීස් කළා. දැන් ඩබල් ක්‍රොෂේ එකට පස්සේ අපි චේන් දෙකක් ගන්නවා. දැන් යනවා අපි ඊළඟ ඩබල් ක්‍රොෂේ සිංගල් ක්‍රොෂේ එක ළඟට කලින් රවුම. යාන් එක කටුව වටේ එකපාරයි සිංගල් ක්‍රොෂේ එක ඇතුළට දැම්මා. නූල පටලවලා එතනින්ම එළියට ගත්තා. කට උඩ ලූප්ස් 3යි. ලූප්ස් දෙකක් රිලීස් කළා. ලූප්ස් දෙකක්. එතකොට ඩබල් ක්‍රොෂේ එකයි. දැන් ඩබල් ක්‍රොෂේ එකට පස්සේ චේන් දෙකයි. මේ ඩබල් ක්‍රොෂේ එකයි චේන් දෙකයි කියන්නේ චේන් 5ක දිග. ඒකට තමයි අපි මුලින්ම චේන් 5ක් ගෙතුනේ. දැන් මේ විදිහට කටුව වටේ නූල එකපාරයි මේක ඇතුළට දැම්මා. ඊළඟ සිංගල් ක්‍රොෂේ එක ඇතුළට දැම්මා. නූල පටලවලා එතනින්ම ගත්තා. කට උඩ ලූප්ස් 3යි. දෙකක් රිලීස් කරා. දෙකක් රිලීස් කරා. දැන් ඔයගොල්ලන්ට මෙතනදී පුළුවන් එක ළඟ ගොතන්න නැතුව එකක් හැර එකක් ගොතන්නත් පුළුවන්. කැමති රටාවකට ගොතන්න. මම දැන් මේ අපිට මෙතන 50ක් ආවා සිංගල් ක්‍රොෂේ. 50ටම එක එක දානවා. 50ක් එනවා. දැන් ඔයගොල්ලෝ එකක් හැර එකක් දැම්මොත් මේ වගේ බ්ලොක්ස් 50ක් එන්නේ නැහැ 25යි එන්නේ. කැමති විදිහකට ගොතන්න. මම ඩබල් ක්‍රොෂේ එකට පස්සේ චේන් දෙකයි කටුව වටේ යන්න එකපාරයි ඊළඟ සිංගල් ක්‍රොෂේ එක ඇතුළට දැම්මා. යාන් එක පැටලෙනවා. එතනින් ගත්තා. කට උඩ ලූප්ස් 3යි. දෙකක් රිලීස් කරා. දෙකක් රිලීස් කරා. දැන් චේන් දෙකක්. ඊළඟ එකට මේ විදිහටම මේ හැම සිංගල් ක්‍රොෂේ එකකටම දාන්න මෙතෙන්ට වෙනකම් එන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මේ විදිහට ගොතා ගන්නවා. එකකට එක ගන්න දාගත්තම මෙන්න මේ විදිහට ගැද වෙලා තමයි එන්නේ. එකක් කර එකක් ගෙතුවොත් මෙච්චර ගැද වෙන්නේ නැහැ. දැන් මම මේ විදිහට හැම එකටම දැම්මා. දැන් චේන් දෙකයි. ඊළඟ සිංගල් ක්‍රොෂේ එක ඇතුළට කටුව දැම්මා. ලූප්ස් 3යි. දෙකක් රිලීස් කරා. දෙකක් රිලීස් කරා. ඊට පස්සේ චේන් දෙකයි. නැවත කටුව යාන් එක වටේ එකපාරයි වී යටේ හැඩ ඊළඟ එකට දානවා යටින්. නූල පැටලෙව්වා. එතනින් එළියට ගත්තා. ලූප්ස් 3යි. දෙකක් දැම්මා. දෙකක් රිලීස් කරා. දැන් ඩබල් ක්‍රොෂේ එකක් කම්ප්ලීට්. චේන් දෙකයි. ඔය විදිහට අපි පටන් ගත්ත චේන් 5 ළඟට එනකම් මේ විදිහට ස්ක්‍රන්චි එකේ පළවෙනි වටේ අවසානට ඇවිල්ලා තියෙන්නේ. චේන් දෙක දැම්මම පස්සේ යාන් එක කටුව වටේ එකපාරයි ඊළඟ වී යටේ හැඩය ඇතුළේ දාලා කට්ට මේ විදිහට ගන්නවා. කට උඩ ලූප්ස් 3යි. ලූප්ස් දෙකක්. ලූප්ස් දෙකක්. චේන් දෙකයි. දැන් ඊළඟ වී යටේ හැඩය ඇතුළේ දානවා. කට උඩ ලූප්ස් 3යි. දෙකක් රිලීස් කරා. දෙකක් රිලීස් කරා. දැන් අවසානයේ මේක චේන් දෙක දැම්මට පස්සේ අවසන් ඩබල් ක්‍රොෂේ එකට මේ තියෙන අපි මුලින්ම දාපු චේන් 5. ඒකේ අපි 1යි 2යි 3යි 3ක් ගණන් කරලා තුන්වෙනි එකට අපි මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දානවා. දැන් අපි පළවෙනි රවුම ඉවරයි. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් කැමති නම් මෙතනින් මේක නතර කරන්න. නතර කරලා මේ අතරමැද්දට පොඩි පොඩි බීඩ්ස් ටිකක් සීක්වෙන්ස් ටිකක් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් තව වට කීපයක් යනවා නම් අපි දැන් ස්ලිප් ස්ටිච් එක දාගත්ත තැනට අපි චේන් එකක් දානවා. 1යි නැවත චේන් 4ක් එතෙන්ටම දානවා. 2යි 3යි 4යි 5යි. කලින් රවුම වගේම තමයි. දැන් අපි යනවා කලින් රවුමේ ඩබල් ක්‍රොෂේ එක තියෙන තැනට. එතනට අපි මේ විදිහට මේ ગેප් එකට නෙමෙයි මෙතනට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. දැන් චේන් දෙකයි. දැන් යනවා ඊළඟ ඩබල් ක්‍රොෂේ. යන්නේ කටුවට එකපාරයි. ඉතින් දාපු කලින්
මෙතන ඇතුළට කටුව දාලා මේ විදිහට ගන්න. ලූප්ස් 3යි දෙකක් රිලීස් කරනවා. නැවත දෙකක් රිලීස් කරනවා. ඩබල් ක්‍රොෂේ දාන්නේ අපි එහෙම තමයි. ඊට පස්සේ චේන් දෙකක් දානවා. 1යි 2යි. දැන් යනවා ඊළඟ ඩබල් ක්‍රොෂේ එක ගාවට. යන්නේ කටුවට එකපාරයි මේ ඩබල් ක්‍රොෂේ එක ඇතුළට මෙහෙම දැම්මා. ලූප්ස් 3යි දෙකක් රිලීස් කරා දෙකක් රිලීස් කරා. ඔය දිගටම මේ විදිහට හැම එකටම එක ගානේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. දැන් ඩබල් ක්‍රොෂේ එකයි චේන් දෙකයි ගෙතුවට පස්සේ මට තව එක බ්ලොක් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ඩබල් ක්‍රොෂේ එක කලින් රවුමේ ඩබල් ක්‍රොෂේ එක ඇතුළට. කියන්නේ මේ උඩ තියෙන චේන් එක ඇතුළට අවසාන ඩබල් ක්‍රොෂේ එක දානවා. ඩබල් ක්‍රොෂේ එකට පස්සේ අපි චේන් දෙකක් ගෙතුවනේ හැම එකටම. දැන් ස්ලිප් ස්ටිච් එකක් දාලා මේ රවුම වහනවා. මෙතන ඩබල් ක්‍රොෂේ එකක් තියෙනවා. 1යි 2යි 3යි. තුන්වෙනි චේන් එක ඇතුළට අපි මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දානවා. දැන් මෙහෙම තමයි තියෙන්නේ ස්ක්‍රන්චි එක. වට දෙකක් ගෙතුවම පළවෙනි වටේ සිංගල් ක්‍රොෂේ වලින් හෙයා බෑන්ඩ් එක කවර් කරා. දෙවෙනි වටේ අපි ඩබල් ක්‍රොෂේ රවුමක් දාගත්ත හැම සිංගල් ක්‍රොෂේ එකකටම චේන් දෙකක ගැප් එකකින් තුන්වෙනි රවුමත් ඒ වගේ. දැන් හතරවෙනි රවුමට යනවා නම් ඕගොල්ලෝ ඒකත් මේ විදිහටම තමයි. පස්වෙනි රවුමත් ඒ වගේ. හයවෙනි රවුමත් ඒ වගේ. මේ විදිහට මේකේ මහත වැඩි කරගන්න පුළුවන්. එක රටාවයි තියෙන්නේ. සිංගල් ක්‍රොෂේ සහ ඩබල් ක්‍රොෂේ වලින් විතරයි මේ ගෙතුම යන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක හොඳ ස්වයං රැකියාවක් වෙයි. පාට මික්ස් කරලා ගොතන්න පුළුවන්. එක පාටින් ගොතලා අන්තිම වටේ වෙන පාටින් බෝඩ් එකක් දාන්න පුළුවන්. රවුම් 6ක් ගොතනවා නම් දෙක දෙක පාට 3කින් ගොතන්න පුළුවන්. 3 පාට 2කින් ගොතන්න පුළුවන්. මේ විදිහට මේක අර විවිධත්වයක් වෙන විදිහට ගොතන්න පුළුවන්. දැන් බලමු ඊළඟ රවුම ගොතන හැටි. දැන් ස්ලිප් ස්ටිච් එක දාගත්ත තැනටම අපි චේන් එකක් දානවා. ඊට පස්සේ තව චේන් 4ක් දානවා. 1යි 2යි 3යි 4යි. මේ චේන් 4යි මේ චේන් 1යි ඔක්කොම චේන් 5යි. ඒකේ චේන් 3ක් අඩු කරනවා ඩබල් ක්‍රොෂේ එකට. ඊටු චේන් 2 මේ ગેප් එකට. පළවෙනියට මෙහෙම තමයි දාන්නේ. මුලින්ම ගෙතුමක් කරන්න බැහැ රවුමක් පටන් ගන්නකොට. දැන් යාන් එක කටුව වටේ එකපාරයි කලින් රවුමේ ඩබල් ක්‍රොෂේ එක උඩට අපි මේ විදිහට අලුත් රවුමේ ඩබල් ක්‍රොෂේ එක දාගන්නවා. ඊට පස්සේ චේන් දෙකයි. දැන් යනවා ඊළඟ ඩබල් ක්‍රොෂේ එක උඩට. යාන් එක කටුව වටේ එකපාරයි ඩබල් ක්‍රොෂේ එක උඩට මේ විදිහට ඊළඟ ඩබල් ක්‍රොෂේ එක. චේන් දෙකයි. ඔය විදිහට දිගටම මේ විදිහට ගොතලා මෙතෙන්ට එනවා. පටන් ගන්න ඩබල් ක්‍රොෂේ එකට අපි 60 කට්ටක් නැත්නම් සේෆ්ටි පින් එකක් ගහගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. දැන් ඩබල් ක්‍රොෂේ එකේ 1 2 3 කියලා චේන් 3ක් ගණන් කරලා තුන්වෙනි එකට ස්ලිප් ස්ටිච් එකක් දානවා. චේන් එකක් දාලා තව චේන් 4යි චේන් 5යි මෙතෙන්ට එකයි. මේ විදිහට තමයි හැම රවුමම යන්නේ. බලමු අපි මේ රවුම අවසානයේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක ඉවර කරගන්නේ කියලා. ඩබල් ක්‍රොෂේ එකයි චේන් දෙකයි අන්තිම එකට යනවා. ඩබල් ක්‍රොෂේ දෙක දානවා. දාලා චේන් දෙක දාන්න නැතුව අපි නූල ටිකක් තියලා කපනවා. ඉවර කරන්නේ නැහැ ගෙතුම. මෙහෙම තියාගෙන කටුව දැන් මම බෝඩර් එකක් දාන්න යන්නේ. වෙන පාටක නූලක් ජොයින් කරන්නේ. චේන් දෙක දාන්න ඉස්සරින් නූල කපලා අලුතෙන් සම්බන්ධ කරන නූල පාට මාරු කරද්දී මේ විදිහට කරගන්න මේක ලේසි. කටුවෙම කරන්න පුළුවන්. පුරුදු වෙන කෙනෙකුට ඒක චුට්ටක්
සංකීර්ණයි. ඊට පස්සේ මෙහෙම වැඩිපුර ටික කපලා දානවා. දැන් ඩබල් ක්‍රොෂේ එකට පස්සේ දාන චේන් දෙක අපි දානවා. 1යි 2යි. ඊට පස්සේ දැන් මේ තියෙන මුලින්ම දාපු චේන් 5 1 2 තුන්වෙනි චේන් එක ඇතුළට අපි ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. ඊට පස්සේ චේන් 1යි. දැන් අපි අවසාන දැන් පළවෙනි එක සිංගල් ක්‍රොෂේ, දෙවෙනි එක ඩබල් ක්‍රොෂේ, තුන්වෙනි එක ඩබල් ක්‍රොෂේ, හතරවෙනි එක ඩබල් ක්‍රොෂේ රවුමක්. එකම රටාව කැමති නම් තව 5-6ත් මේ විදිහම රටාවක් දාගන්න. මම දැන් මේ වගේ රවුම් 3කින් නවත්තලා හතරවෙනි රවුම බෝඩර් එකක් දාන්නයි යන්නේ. දැන් අර විදිහට නූල සම්බන්ධ කරගත්තට පස්සේ චේන් එකක් දාගත්තා. ඊට පස්සේ අපි එතනටම සිංගල් ක්‍රොෂේ එකක් දානවා චේන් එක දාගත්ත තැනටම. මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකක් දාලා චේන් 3ක් දානවා. 1යි 2යි 3යි. දැන් යනවා කලින් රවුමේ ඩබල් ක්‍රොෂේ එක තැනට. ඒක උඩට අපි සිංගල් ක්‍රොෂේ එකක් දානවා. දැන් නැවත චේන් 3යි. 1යි 2යි 3යි. දැන් යනවා මේ ඩබල් ක්‍රොෂේ එකට කලින් රවුම. එතන ඇතුළට මේ විදිහට කටුව දාලා මෙහෙම අරගන්න. ලූප්ස් දෙකයි දෙකම එකවර රිලීස් කරනවා. සිංගල් ක්‍රොෂේ. දැන් නැවත චේන් 3යි. ඊළඟ ගෙතුමට යනවා ඩබල් ක්‍රොෂේ එක ඇතුළට මේ විදිහට කටුව දාලා ලූප්ස් දෙකයි දෙකම රිලීස් කරනවා. 1යි 2යි 3යි. ඔය විදිහට දිගටම මේ පැත්තට මෙහෙම ගොතාගෙන ඉලෙන්නාම මෙහෙම තමයි පේන්නේ. ඉතින් මේක හරියම ලස්සනයි. පැය භාගයක් වගේ පොඩි කාලයක් ඇතුළත ගොතලා ඉවර කරන්න පුළුවන්. ගෙතුම් ගැන ලොකු දැනුමක් ඕනේ. සිංගල් ක්‍රොෂේ එකයි ඩබල් ක්‍රොෂේ එකයි විතරක් දැනගත්තම ඇති. ඉතින් සොයම් රැකියාවක් කරන කෙනෙකුට මේක හොඳ අදහසක් වෙයි කියලා මම හිතනවා. මම මෙතන පාට දෙකක් එකතු කරේ. බෝඩරේට විතරයි සුදු පාට දැම්මේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වෙනසකට මේ රෝස් ගන්න වැඩි කරන්න. එකම රටාවයි මම මෙතන පීලි 3යි ගොතලා තියෙන්නේ. පීලි 4ක් ගොතනකොට දෙකක් වෙන පාටක් දෙකක් වෙන පාටක් නැත්නම් 4 මාරුවට එක පාටක් එක පීලියක් ඊළඟ පීලි වෙන පාට ආයි මේ පීලි මෙතෙන්ට ඒ විදිහට මාරු කර කර ගොතන්න පුළුවන්. ඒ වගේ පුළුවන් මේක පළල වැඩි කරගන්න. කියන උස දැන් මෙතන මම පීලි 3යි ගොතලා තියෙන්නේ. ඕලන්ට තව වැඩි කරගන්න පුළුවන්. ඉතින් ගොතලා ඉවරුනහම මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මේ ස්ක්‍රන්චි එකක් වෙළඳ පොලේ 100ක් 150ක් විතර වෙනවා රෙදි වලින් හදපු එකක්. දැන් මේවා හෑන්ඩ් වර්ක් නිසා ඊට වඩා ගණන් මිලකට ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. දැන් චේන් 3යි. අවසානයකට සිංගල් ක්‍රොෂේ එක දැම්මා. දැන් චේන් 3ක් දානවා. ඊට පස්සේ මෙතනට අපි මෙන්න මෙතනට මේ විදිහට පටන් ගත්ත තැනට ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. දාලා චේන් එකක් දාලා නූල් ටිකක් දෙකට තියලා කපනවා. ඊට පස්සේ ඩානින් නීඩල් එක අරගෙන මේ විදිහට ඉදි කට්ට දාලා මේක හංගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙතුම් කටුවෙන්න මේක මේ විදිහට හංගන්න. මම ඉදි කට්ටට නූල දැම්මා. ඊට පස්සේ අපිට මේ විදිහට මේ ගෙතුම් ඇතුලෙන් ඉදි කට්ට මෙන්න මේ විදිහට පාස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ නිර්මාණයේ රැලි වැටෙන්නේ නැති වෙන මේ විදිහට නූල ඇද ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ වැඩිපුර ටික කපනවා. එතකොට මේක ගැලවෙන්නේ. හඳලා ඉවරුනහම මේ වගේ ස්ක්‍රන්චි එකක් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඉතින් මේක හරිය ලස්සනයි. මූලික අවබෝධයක් තියෙන කෙනෙකුට වුණත් මේක ගොතන්න පුළුවන්. සාරිය ඇඳලා ඔෆිස් යන ටීචින් ජොබ් කරන අය කොණ්ඩේ ගෙඩියක් වගේ බඳින අයට මේක හරි ලස්සනයි. කොණ්ඩේට දැම්මම සාරිය පාටට මැච් වෙන්න. මේක හොඳ ඉල්ලුමක් තියෙන එකක්. වෙළඳ පොලේ බුක් ෂොප් වලට ඇසසරිස්
ෂොප් වල ෆැන්සි අයිටම්ස් විකුණන ෂොප්ස් වලට ඉතින් පෙන්නලා සාම්පල් ගිහිල්ලා අහලා ඔයගොල්ලන්ට මේකට වෙළඳ පොළ නිර්මාණය කරගන්න පුළුවන්. ගොතලා බලන්න. ලස්සනට ෆොටෝ දාන්න කමෙන්ට් එකක් විදිහට.